Hi guys, another සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකේ හමු වෙනවා. ඇත්තටම මොකද්ද මේ ශ්‍රී ලංකාවේ අපේ මේ මුතු ඇටේ ඉස්කෝලේ දරුවන්ට සිදු වෙලා තියෙන්නේ. දැන් මේ එක ක්‍රියාවක් නෙමෙයි. දැන් පහුගිය ටිකේ සමහර තැන්වල පොඩි පොඩි එහෙම පොඩි ක්‍රියා කියන්න බෑ මේ දේවල් වලට. ඇත්තටම මේක ෆස්ට් ටයිම් අපි දැක්කේ. ඒ කියන්නේ මේ දේ දැක්කේ ෆස්ට් ටයිම්. මෙච්චර මේ දැන් ගුරුවරයෙක් හෝ දැන් එක විදිහට ෂෙයා වෙනවා. මේක ප්‍රින්සිපල් කියනවා, ගුරුවරයෙක්ට මේ විදිහට බැන්නේ කියනවා. එක විදිහට ෂෙයා වෙනවා මේ සම්බන්ධයෙන්. කෙසේ හෝ මොන විදිහට ෂෙයා වුණත් වැඩේ ඇත්තක්නේ. එතකොට තාම වාර්තා වෙලා නැහැ කොහෙද මේ පාසල, කවුද කොහොමද මේ දේවල් වාර්තා වෙලා නැහැ. මේ දේවල් එළියට දාන්න නැතුව මම හිතන්නේ. කෙසේ හෝ දැන් මේ පුද්ගලයා, ඒ කියන්නේ මේ ගුරුවරයා, එතකොට ඒ වගේම මේ දරුවා. ඉතින් මේ සිද්ධිය අපි මේක කතා කරන්න කලින් අපි පොඩ්ඩක් මේ ගැන බලලා ඉමු. ඒ කියන්නේ එතකොට අපිට හරිම අයිඩියා එකක් ගන්න පුළුවන් මේ සිද්ධිය පොඩ්ඩක් බලලා ඉමු මෙතන. අමු තිත්ත කුණුහරුපෙන් තමයි බලින්නේ. ඒ කියන්නේ කන්න පැලෙන්න ගන්න. ඒ කියන්නේ ඒවා කියන්න බෑ. ඒ වචන කියන්න බෑ. ඒ බලින විදිය. ඉතින් ඒකත් එක්ක දැන් මේ රටේ මේ අධ්‍යාපනය, මේ ඉස්කෝල පාසල් මේ කොතනටද යන්නේ? ඉතින් මේ වාගේ මේ දරුවෙක්, ඒ කියන්නේ මේ තාම උපරිම ඇතිනේ. මෙයා සාමාන්‍යයෙන් 7 වසරේ 8 වසරේ වාගේ. ඒ වාගේ 6 7 8 වසරේ වාගේ ඒ වාගේ වයසක ඇත්තේ. ඉතින් එතකොට මොහු වැනි දරුවෙක් සමාජයට ගියාට පස්සේ මේ ඉස්කෝලේ කාලෙන් පස්සේ, ඒ කියන්නේ ඉස්කෝලෙන් පස්සේ සමාජයට ගියාට පස්සේ කොහොමද හැසිරෙන්නේ කියන එක හිතා ගන්න පුළුවන් මේ පාසල් භූමිය තුල මේ විදිහට හැසිරෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේක. දැන් අපි ඉතිහාසෙවත් අහලා තියෙනවද? දැන් අපි පාසල් ගියානේ. එතකොට අපි පාසල් යන කාලේ මේ වාගේ සිද්ධීන් අහන්න දැකලා තියා කිසිම දෙයක් අපි කියන්නේ ආරංචිවත් වෙලා නැහැනේ. එතකොට කියන්න පුළුවන් ඒ කාලේ මේ සමාජ මාධ්‍ය ජාලා තිබුණේ නැහැ. මේ දේවල් වෛරල් වෙන්න තිබුණේ නැහැ. මේ තාක්ෂණයේ දියුණු නැහැ. එක තර්ක ගේන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. නමුත් අපි හෘද සාක්ෂියට එකගව දන්නා අපි ගුරුවරුන්ට ඒ වගේම ඒ විදිහට ගරු කරපු විදිය සහ ওই විදිහට හැසිරෙන්න තියා එහෙම හයියක් අපිට තිබුණේ නැහැ. එහෙම ඒ පැත්තෙන් එහෙම හයියක් හදලා තිබුණේ නැහැ. මේ පාසල් කාලය තුල සහ සමාජයෙන් එළියට. දැන් අපි හැම වෙලාවෙම පාසලේ ඉන්නේ නැහැ. ඒ ඉන්න කාලය තුල සහ එතනින් අපි සමාජයට ගියාට පස්සේ, ගෙදර ගියාට පස්සේ හරි දෙමාපියන්ට සලකන විදිය හරි දෙමාපියන්ට කතා කරන විදිය විශේෂයෙන්ම ඒ හැම දෙයක් එක්කම අපිට මේ පාසලෙන් ඒ දුන්න ගුරු හරුකම් එක්ක අපිට මේ වාගේ දේවල් අද බලද්දි මේවා මැජික් තමයි. දැන් මේක සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන ළමයෙක් දැක්කොත් මේවා සාමාන්‍ය දේවල්නේ කියන තැන ඇති. එතකොට අපිට හැබැයි මේ දේවල් ගොඩක් මැජික් වෙනවා. මොකද හේතුව මේක ෆස්ට් ටයිම් අපි දකින්නේ මෙහෙම දෙයක්. මේවා අපේ පාසල් කාලය තුල දැකලා නැහැ. දකින්න ඉතින් අපි හිතලවත් නැහැ. ගුරුවරුන්ට කතා කරලා තියා මෙහෙම දෙයක් අපි හිතමුකෝ. මේ විදිහට මේ දරුවා බයිනවනේ මේ ගුරුවරයාට. අපි දැන් ගුරුවරයෙක් නැතුව දැන් අපි ගුරුවරයෙක් දැන් සාමාන්‍යයෙන් පොළු කාලේ හරි පාසල් යන කාලේ දැන් ඔය හැම වෙලාවෙම තරහ යන අවස්ථා තියෙනවා නෝන තරම්. මොකද පුතග්ජන මිනිස්සුනේ. තරහ යන අවස්ථා තියෙනවා. එතකොට ළමයින්ට තරහ ගියාට පස්සේ ගුරුවරයා ඇතන නැති වෙන්න පුළුවන්. ගුරුවරයා ගැව්වට හෝ බැන්නට පස්සේ හෝ තරහ යන අවස්ථා තියෙනවනේ. ඊට පස්සේ තැනින් තැන එකතු වෙලාවත් මේ වාගේ වචන කියලා ගුරුවරයෙකුට බැලලා නැහැ කිසිම දවසකනේ. ඒකනේ අපේ හෘද සාක්ෂියට එකගව අපි ආපස්සට ගිහිල්ලා බැලුවත් මේ වාගේ වචන කියලා හරි මේම හරි හිතකින්වත් කවුරුත් එක්කවත් මේ හිතකින්වත් බැලලා තියනවා කියන එක අපිට හිතන්න පුළුවන්. ඉතින් එතකොට අද මෙහෙම ෆේස් ටු ෆේස් මෙහෙම බනිනවා කියන්නේ මේ සමාජය කොතනටද ගිහින්නේ? මේකේ වැරද්දක් තියෙනවනේ බරපතල විදියට. මේකේ වෙනසක් විය යුතුයි බරපතල විදියට. ඒකනේ මෙතනින් මේ තේරෙන්නේ. ඉතින් එතකොට අපි දැන් මේ රජයේ පැත්තට ගියොත් එහෙනම් මාලිමාව රජයක් පත් කරගෙන ඉන්නවනේ අපි පැහැදිලිවම. ඉතින් එතකොට අධ්‍යාපන ඇමතිනී විදියට හරිනේ අගමැතිතුමියනේ ඉන්නේ. ඉතින් මේ දේවල් මේ ඉස්කෝලේ තුල, ඒ කියන්නේ මෙහෙම මින් මතුවට මේ දේවල් මේ විදියට තවත් සිදු වෙනවා නම් ඔය ඇමතිකම් ඔය මොකෙන්වත් වැඩක් නැහැ කියන තමයි තියෙන්නේ ඉස්සරෝම. මොකද එතනින් තමයි පටන් ගන්නෙ මේක. එතනින් පටන් අරගෙන ස්ටෙප් බයි ස්ටෙප් ඊට අධ්‍යාපන කාර්යාල ඔය හැමතැනටම ගිහලා අන්තිමට ප්‍රින්සිපල් ගෙන් ටීචර් දක්වා එනවා. ඉතින් එතකොට ඒ ටීචර් දක්වා ආවට පස්සේ ඔය කිසිම කෙනෙක්ට මේ දේවල් අදාළ වෙන්නේ නැහැ කියන්න බෑනේ. මේ දේවල් වලට වගකිය යුතු තමයි ඔය ඉන්නේ.
ඒ දරුවා වගේම මේ දේවල් වලට අනිත් පැත්තෙන් වගකිය යුතු පුද්ගලයන් ඉන්නවා. ඒ වගේම දෙමාපියෝ අනිත් පැත්තෙන් ඉන්නවා. හේතුව තමයි ගුරුවරයෙක් දරුවෙක්ට තරුවට කරාට පස්සේ පොලිසි ගියපු දෙමාපියෝ ඕන තරම් ඉන්නවා. මගේ ළමයාට ගහන්න බෑ එහෙම කියලා දෙමාපියෝ ඕන තරම් ඉඳලා තිනවා. එතකොට ගුරුවරු ගිරේ ඉඳලා තියෙනවා. ඔය ප්‍රශ්න හැම එකක්ම මෙතෙන්ට සම්බන්ධීකරණය වෙලා තමයි මේ වාගේ කෙනෙක් එළියට එන්නේ. ඉතින් එතකොට මේ ළමයා මේ කතා කරන දිහා බලද්දී සමහර කට්ටියට එන තරහ කේන්තිය පාලනය කරගන්න බැරි තරම්. මොකද මේවා සමහර බැලලා තියෙනවා කමෙන්ට්ස් දැක්කොත් හිතා ගන්න බෑ කියලා දෙන්නේ. මේ වාගේ උන් එළියට බැස්සා කියන්නේ ඒක තමයි පාතාලයේ මත්ද්‍රව්‍ය කුඩු අනම්මන සේරම බිහි වෙන්නේ උතනින් කියන එක තමයි සමාජය කියන්නේ. ඇත්ත. ඒ කතාව හරියටම හරි. හැබැයි මොහු කොතනින්ද මොහුට කොතනද වැරදුනේ කියන පොයින්ට් එක හොයන්න කවුරුත් නැහැ. හොයන්න ඕනේ එතන. එතරයි හරි ගස්සන්න ඕනේ. අපි ඒකයි කිව්වේ කොච්චර මේ රටේ පිළිකා මර්ධන පිළිකා රෝහල් හැදුවට වැඩක් නැහැ. අපි මුල පොයින්ට් එක අපි නවත්ත ගන්න නැතුව. ඔතනින්ද අපි හොයන්න ඕනේ ඇයි ඔතනින්ද පිළිකාව හැදෙන්නේ. මේ කෑමවලේ ඒවා නවත්තන්න නැතුව පිළිකා රෝහල් මේ රට පුරාම හැදුවත් වැඩක් තියෙයිද? තීරුමක් නැහැ. මම කියන්නේ ඒකයි තීරුමක් නැහැ. ඉතින් ඒ වගේ තමයි මෙතන. මේ මුල කොතනද කියලා හොයන්න නැතුව මේ ළමයින්ට කොච්චර ගැව්වත් කොච්චර බැන්නත් කොච්චර දඬුවම් කරත් තීරුමක් නැහැ. මෙතන හැදෙන මේ මුල විස බීජේ හොයාගන්න නැතුව. මුල මේ බීජේ හොයාගත්තට පස්සේ ඒ වාගේ දරුවෙක් ආයේ ඉදිරියට ආයේ නැගිටින්නේ නැහැ. ඔක තමයි ඇත්ත කතාවනේ. ඉතින් මේක හොයාගන්න බැයිද කියන ප්‍රශ්නම අපිට තියෙන්නේ. අපි මේ සම්බන්ධයෙන් කතා කරන දැන්ටමත් මොහොත ක්‍රියාමාර්ග අරගෙන ඒ විනය ක්‍රියාමාර්ග අරගෙන ඇති. ඉතින් විනය ක්‍රියාමාර්ග අරගෙන ඔහුව ඉස්කෝලේ තහනම් කරන්න පුළුවන් ඉස්කෝලේ එන්න දෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි ඒ කරන්නේ ලොකු අපරාධයක්. මොකද ඔහු මේ විදිහට සමාජයට දානවා කියන්නේ ලොකු පිළිලයක් වෙනවා. ඒ කියන්නේ ඔහු මේ විදිහට සමාජයට ගියොත් ඉවරටම ඉවරයි. පුළුවන් තරම් උත්සාහ කරලා ඔහු අනිවාර්යයෙන්ම යහමඟට ගත යුතුයිනේ. ඉතින් ඒ මාර්ගයට ගන්න මේ විදිහට ක්‍රියා කරලා වැඩක් නැහැ. අපි ඒකයි කිව්වේ. අර උදාහරණයක් පිළිකාර රෝහලක් ගත්තේ එම හදලා වැඩක් නැහැ. මේක මුල විස බීජේ හොයාගන්න නැතුව තේරුමක් නැහැ අපි කරන වැඩවල. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ දේවල් මේ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ඉන්නවා ඕන තරම් ඉන්න නිලධාරීන්. දැන් නිලධාරීන් මේක මේ ළමයාට තරවටු කරලා මේ දැන් කරන්න තියෙන විනය ක්‍රියාමාර්ග අරගෙන සමාජ ඉස්කෝලේ තහනම් කරන්න ඇති. හැබැයි ඒක නෙමෙයි විය යුත්තේ මෙතන. ඒක වෙන්න ඕනේ නම් යම්කිසි ඊට කලින් වැඩ පිළිවෙලක් එක්ක. ඕක තමයි විය යුත්තේ නේ. ඉතින් එතකොට මේ දැන් මෙතනදී මේ ප්‍රශ්නේ ඔහුට ඒ විදිහට තරවටු කරාට ඔහුගෙන් එතන මේ ප්‍රශ්නේ ඉවරයි කියලා හිතුවට නමුත් තව බිහි වෙන්න ඕන තරම් ඉඳ තියෙනවා. ඕන තරම් හොරණ මේ ළඟදී හොරණ ඉස්කෝලවල ගහගත්ත STF එකෙන් දාලා නැවැත්තුයි. එතකොට මේ ළමයින්ගේ මානසිකත්වය කොතනද තියෙන්නේ? ඒ කියන්නේ හිතා ගන්න බැරි තැනක තමයි මේ මානසිකත්වය තියෙන්නේ මේ ළමයින්ගේ. ඉතින් එතකොට මොන තරම් මත්ද්‍රව්‍ය මේ භාවිතා කරලා ඉස්කෝලවල වුණාද? මත්පේ තිව හැම දෙයක්ම වුණානේ. ඉතින් එතකොට මේ දේවල් හදන්න මේ දේවල් ඒ තැන් වලට ඇවිත් තියෙන්නේ කොහොමද කියලා ඔයාලා ඒ දේවල් නවත්තන්නේ නැතුව ළමයින්ට කරවටු කරලා ළමයින්ට ගහලා බැලලා මේවා කරන්න බෑ. ඒ දේවල් විය යුතුයි යම් කිසි මට්ටමකට. නමුත් අර මුල හදන්න නැතුව එතන ඒක කරන්න බෑ. ඔබ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඔබගේ අදහසත් අපි බලාපොරොත්තු වෙනවා මේක කෙසේද විය යුත්තේ කියන්නේ. මොකද අපිට වැදගත් ඒ අදහස. එහෙනම් ඉතින් ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරන්න කියලා. ගිහින් එන්නම්. ජයෙන් ජය.